හෙලෝ ඔඩියන්ස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. පසුගිය කාලේ තිබුණු කාලගුණික තත්ත්වයක් එක්ක movie review ගේන්න බැරි වුණා. ඉතින් මං අද ගෙනත් තියෙනවා අවසාන තප්පරය වෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් Space Adventure කියන movie එක. movie එක ඉවර වෙනකන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු අද movie එක බලන්න. මූවී එක ආරම්භයේදීම අපිට පෙන්වන්නේ පුංචි ළමයෙක්. එයාගේ නම ඩැනි. ඩැනිගේ අයියා වෝල්ට්. එයා එයාගේ තාත්තත් එක්ක බෝලකින් කැච් අල්ලනවා. වෝල්ට් ඩැනිත් එක්ක සෙල්ලම් කරන්නේ. මොකද එයා හොර කරනවා කියලා වෝල්ට් හැම වෙලේම ඩැනිත් එක්ක රණ්ඩු කරනවා. ඒකට ඩැනි ඉන්නේ ගොඩක් දුකින්. එයා තාම සෙල්ලම් කරන්න කැමති පොඩි ළමයෙක් නිසා. ඉතින් දැන් ඩැනිගේ වාරේ. තාත්තා එයාට කතා කරනවා. වෝල්ට් නම් මෙච්චර කැමැත්තෙන් නෙමෙයි ගිහින් වාඩි වෙන්නේ. ඒත් දැන් ඩැනි ගිහින් එයාගේ තාත්තත් එක්ක සෙල්ලම් කරනවා. නමුත් ඩැනිට එයාගේ තාත්තා වෙන බෝලෙවත් හරියට අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් වෝල්ට් ඩැනිට hina වෙනවා. ඉතින් ඩැනිගේ හිත හදන්න එයාගේ තාත්තා ඒක මගේ වරදක් කියනවා. මේ පාර මම හරියට දාන්නම් කියලා ඩැනිගේ තාත්තා ඩැනිට බෝලෙවනවා. ඒත් ඒක ඩැනිට ගන්න දෙන්නේ නැතිව වෝල්ට් පැනලා අල්ලගන්නවා. ඒක නිසා ඩැනි එයාගේ අයියට බැනලා එතනින් දුවනවා ගේ ඇතුළට. ඊළඟට එයාගේ තාත්තත් ඩැනිගේ පස්සේ යනවා ඩැනිට කතා කරන ගම. ඉතින් ඩැනිගේ තාත්තා ගේ හැමතැනම හෙව්වා ඩැනිව නම් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ටිකකින් ඩැනිගේ තාත්තට මතක් වෙනවා ඩැනි හැමදාම තරහ වුණාම හැංගෙන තැන. ඉතින් එතනට ගිහින් බලපු ඩැනිගේ තාත්තා දකිනවා ඩැනි ඉන්නවා කියලා. ඒක එයාලම ඉන්න ගෙදර පහළම තට්ටුවට යන්න පුළුවන් ලිෆ්ට් එක. ඩැනිගේ හිත හදන්නත් එක්ක එයාගේ තාත්තා කීක දේවල් ඩැනිට කියන්න පටන් ගන්නවා. ඒත් ඩැනි නම් කියන්නේ වෝල්ට් ඇයි හැම දෙයකින්ම දිනන්නේ කියලා. තාත්තා කියනවා පියානෝ ගහද්දි ඔයා තරම් මෙයාට බෑ කියලා. ඒත් මම පියානෝ ගහන්න කැමති නෑ කියලා ඩැනි යන එයාගේ කාමරයට. ටික වෙලාවකින් ඩැනිගේ රූම් එකට එන තාත්තා කියනවා හැමෝම එක වගේ නෑ. එක එක දේවල් වල තමයි හැමෝම දක්ෂ කියලා. අනික ඔයා විශේෂ ළමයෙක් මොකද ඔයාට හොඳ මතක ශක්තියක් තියෙනවා කියලා ඩැනිගේ තාත්තා කියනවා. ඉතින් ඊළඟට තාත්තා එතනින් එනවා. ඒ වෙලාවේ වෝල්ට් සැටියක වාඩි වෙලා ඉන්නවා බෝලයකුත් අරගෙන. වෝල්ට්ට ආයෙත් එයාගේ තාත්තත් එක්ක සෙල්ලම් කරන්න ඕනෙලු. ඒත් එයාගේ තාත්තා කියනවා මට හදිසි රැස්වීමකට යන්න ලෑස්ති වෙන්න තියෙනවා කියලා. එතකන් ඔය දෙන්නා රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න ඔයාලගේ අම්මා ඔයාලව තුනට ගන්න එයි කියලා එයාලගේ තාත්තා කියනවා. මොකද ඒ දෙන්නා ඩිවෝස් වෙලා තමයි ඉන්නේ. සතිය ගානේ ළමයිව තමන්ගේ ගෙවල් වල තියාගෙන ඒ දෙන්නා බලා ගන්නවා. ඉතින් ඩිවෝස් උනේ ඇයි කියලා දැනගන්න ෆිල්ම් එක ඉවර වෙනකම් බලන්න. ටික වෙලාවකින් ආයෙමත් එයාලගේ තාත්තා වැඩ කරන තැනට එන වෝල්ට් කියනවා ටික වෙලාවක් අපි සෙල්ලම් කරමුද කියලා. ඊළඟට එතනට එන ඩැනි නිසා තාත්තා කියනවා එයාත් එක්ක ගිහින් සෙල්ලම් කරන්න කියලා. ඒකට ඩැනි කැමති වුණත් වෝල්ට් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා කියන්නේ ඩැනි හැම වෙලේම හොර කරනවා කියලා. ඒ කතාව නිසා ඩැනිටත් තරහ ගිහින් අයියා මල්ලි රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට එයාලගේ තාත්තට ගොඩක් කේන්ති ගිහින් ඔහු බනිනවා මට මගේ වැඩක් කරගන්න දීලා මෙතනින් යනවලා කියලා. ඉතින් ඒකෙන් දෙන්න බය වෙලා බිම බලා ගන්නවා. ඒකෙන් තාත්තාට දුක හිතිලා එයාලට මෙහෙම කියනවා ඔයාලා දෙන්න කවදා හරි එකට ඉන්න ඕන. ඉතින් ඒ දවස අද වෙනවට කැමතියි කියලා ඔහු කියනවා. ඊළඟට අයියා මල්ලි දෙන්න ඉන්නවා එයාලගේ රූම් එකේ. ඉතින් ඩැනි නම් කොහොම හරි වෝල්ට්ව සෙල්ලමට අල්ලගන්න තමයි හදන්නේ. ඒත් ඒකට වෝල්ට් නම් කැමති වෙන්නේ නැහැ. ඊළඟට එයාලගේ තාත්තා ඩිසයින් වගේක් කරනවා පෙන්නනවා. ඉතින් ඒක තමයි එයාගේ ජොබ් එක වෙන්නේ. ආයෙමත් එතනට එන වෝල්ට් ඩැනි දෙන්න රන් වෙන්න පටන් ගන්නවා. ඩැනිට එක වෙලාවක තරහ ගිහින් එයාගේ අතේ තියෙන බෝලෙන් වෝල්ට්ට ගහනවා. අවසනාවට ඒක මේසේ තිබුණු තීන් දෙකක වැදුණු නිසා තාත්තා කරපු ඩිසයින් එක එහෙම් පිටින්ම විනාශ වෙලා යනවා. ඊළඟට දෙන්නම සැටියේ වාඩි වෙලා ඉන්නේ මොකුත් නොවුන ගානට. ඒ වෙලාවේ එතනට එන තාත්තා කියනවා මම ටික වෙලාවකට එළියට යනවා රණ්ඩු කරන්න නැතුව ඉන්න කියලා. වෝල්ට් කියනවා අපිව තනියම දාලා යන්නද හදන්නේ කියලා. ඉතින් ඒ පාර තාත්තා කියනවා තනි නම් මං ලීසව හැරවන්නම් කියලා. ඉතින් යාළුවා ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ ලීසා කියන්නේ එයාලගේ සහෝදරි. එයා දවසම නිදාගන්න කම්මැලි කෙනෙක්. තාත්තා ලීසාට කතා කරලා කියනවා මම එළියට යනවා ගිහින් එනකන් අර දෙන්නව බලාගන්න කියලා. ඒත් ලීසා කියනවා මට රැ වෙලා යන ඩේට් එකක් තියෙන නිසා නිදාගන්න ඕන කියලා. ඉතින් ගෙට ගිනි තියන්නේ නැති වෙන්නේ ඒ දෙන්නව බලාගන්න කියලා තාත්තා එතනින් යන්න යනවා. ඊළඟට පුරුදු විදියට ආයෙමත් ලීසා ඇඳට වැටිලා නිදාගන්නවා. ඉතින් ඩැනි මේ වෙලාවේ වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන ගමන් තමයි ඉන්නේ. ඒත් වෝල්ට් ඒක අයින් කරලා කාටුන් එකක් දානවා. ඒත් ඒ වෙලාවේ ඩැනි රණ්ඩුවට යන්නේ නැහැ. මොකද එයා කැමතිම කාටුන් එකක් තමයි මේ වෙලාවේ ටීවී එකේ යන්නේ. ඒත් ඩැනි එකට කැමති කියලා දැක්කම වෝල්ට් channel එක මාරු කරනවා. ඊළඟට ඩැනි කියනවා මට බඩගිනි කියලා. මම මොකුත් හදන්න දන්නේ නැහැ කියලා වෝල්ට් කියනවා. ටික වෙලාවකින් එතනින් නැගිටලා ඩැනි යන්න යනවා. ගිහින් බෝලයක් අරන් එන ඩැනි ඒක වෝල්ට්ට එවන්න පටන් ගන්නවා. මොකද එයා ඒකෙන් සෙල්ලමට අල්ලගන්න. ඒත් එකපාරටම බෝලේ වෝල්ට්ගේ මූණේ වදිනවා. කේන්තියෙන් බිමට බහින වෝල්ට් ඩැනි පස්සෙන් දුවනවා තමුසෙව ඉවර කරනවා කියලා. ඉතින් ඩැනි ගේ හැම
තැනම දුවනවා මට සමා වෙන්න කියන ගමන්. ඊළඟට ඩැනි ගින් හැංගෙනවා අර පරණ ලිෆ්ට් එකේ. ඒත් ඒ තැන වෝල්ට් හොයාගන්නවා. ඩැනි අහිංසක විදියට සමාව ඉල්ලනවා. ඒත් කේන්තියෙන් ඉන්න වෝල්ට් සෝපානේ දොර වහනවා තාත් එනකන් ඇතුළෙම ඉන්න කියලා. ඒ වෙලාවේ ඩැනි කියනවා ඔයාට ඉරිසියයි නේද? ඔයාට වඩා මට මොලේ තියෙනවා කියලා තාත්තා හිතන නිසා කියලා. ඒකෙන් තවත් කේන්ති කියපු වෝල්ට් ඩැනි ඉදිද්දිම සෝපානේ ගෙදර පහළ තට්ටුවටම යවනවා. ඩැනි කෑ ගහනවා මාව උඩට ගන්න කියලා. මොකද ඒ අය කවදාවත් පහළම තට්ටුවට ගිහින් නැති නිසා. පහළටම ගියපු ඩැනි එතන ටිකක් ඇවිදිනවා. ටික වෙලාවකින් එයාට එතනදී හම්බෙනවා එක බොක්ස් එකක්. ඉතින් ඒක ඩැනි අරගන්නවා. ඒක ගේම් එකක්. සාතුරා ස්පේස් ඇඩ්වෙන්චර්. ඊළඟට පහළ තට්ටුවේ පඩි පෙලෙන් ඩැනි උඩට එනවා ගේම් එකත් අරන්. ඒ වෙලාවෙත් වෝල්ට් ඉන්නේ ටීවී එක බලන ගමන් ඩැනි වෝල්ට්ට කියනවා දැක්කද මං හොයාගත්ත එක කියලා. ඒත් ඒක වෝල්ට් එච්චර ගණන් ගන්නෑ. ඉතින් ඒ නිසා ඩැනි බොක්ස් එක ඇරලා බලනවා. ඇතුළේ තියෙන ගේම් එක දැකලා පුදුම වෙන ඩැනි වෝල්ට්ටත් එන්න කියනවා ඒක ප්ලේ කරන්න. ඒත් වෝල්ට් එන්නේ නැහැ. ඉතින් ඩැනි ගේම් එකේ තියෙන යතුරක් කරකවනවා. ඒකෙන් ගේම් එකෙන් එළියට ගෝ කියලා බටන් එකක් එනවා. ඊළඟට ඩැනි එක තද කරාම අංක වගේක් කැරකිලා 5 කියන ඉලක්කම එනවා. ඒත් එක්කම බෝඩ් එක උඩ තියෙන පුංචි රොකට් එකක් ලයින් එකක් දිගේ යනවා 5 වෙනි රවුම ගාවට. ඉතින් ඊළඟට ඒකෙන් එළියට එනවා එක කාඩ් එකක්. ඒකේ තියෙන දේ ඩැනි කියවන්න හැදුවත් එයාට අකුරු කියවන්න බෑ. ඒ නිසා එක වෝල්ටට දෙන ඩැනි කියවන්න කියනවා. ඉතින් ඒක වෝල්ට කියවනවා. උල්කාපාත වැස්සක් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි කාඩ් එකේ තියෙන්නේ. මේකෙසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්න අයියා මල්ලි දෙන්නවා පුදුම කරමින් පුංචි උල්කාපාතයක් ඇවිත් අර කාඩ් එකත් හිල් වෙනවා. දැන් තමයි මේ මූව් එක හරියටම පටන් ගන්නෙ. ටීවී එක වැඩ නැතු යනවත් එක්කම එතනට උල්කාපාත වැටෙන්න පටන් ගන්නවා. මේ වෙන දේෙන් දෙන්නම හොඳට බය වෙලා එකම තැන දුවන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවෙත් කිසිම දෙයක් දන්නේ නැතුව නිදාන තමයි ඉන්නේ යාළගේ අක්කා ලීසා. ඊළඟට උල්කාපාත වැස්ස බේරෙන පොරුණුව තුළට යන වෝල්ට් ඩැනිවත් එතනට ගන්නවා. ටිකකින් ආයමත් ටීවී එක ඔන් වෙනවා. ගේම් එකේ පළවෙනි මිෂන් එක මේ විදියට ඉවර වෙනවා. උල්කාපාත වැස්ස නතර වුණත් ගෙදර සිවිලි මේ බිමයි තියෙන සිදුරු නම් ඒ විදිහටම තියෙනවා. ඒත් වෝල්ට් දකිනවා ඒක වෙලා තියෙන්නේ සාලෙට විතරයි කියලා. එතනදී ඩැනි දකිනවා ලොකු සිදුරකින් තරු පිරුණු අහස. ඒ වෙලාවේ ඩැනිට කියවෙනවා අභ්‍යවකාශය කියලා. ඒත් වෝල්ට් කියන්නේ නෑ ඒක නිකම්ම නිකන් රෑ අහස විතරයි කියලා. ඩැනි කියනවා මම ඊට කලින් නම් මෙච්චර ළඟට අහස දැකලා නෑ කියලා. ඊළඟට ඩැනි ගෙදර දොර විවෘත කරද්දි දකිනවා එයාලා මේ ඉන්නේ අභ්‍යවකාශය කියලා. ඉතින් අයියට මල්ලිට මේක හිතා ගන්න බැරි දෙයක්. ඊළඟට එයාලා යන්නේ ලීසා ළඟට. එයා තාමත් නිදාගෙන ඉන්නේ. කියනවා ලීසාට ගේම් එකක් නිසා අපි දැන් ඉන්නේ අභ්‍යවකාශයේ ආයේ ගෙදර යන්න විදිහක් නැහැ කියලා. ඒත් මේ දේවල් ලීසා විශ්වාස කරන්නේ නැහැ. එයා අයියට මල්ලිට බනිනවා එයාගේ කාමරයට ආව එකට. ඊළඟට ඩැනි ලීසාගේ කාමරේ ජනේලක් විවෘත කරනවා ලීසාට මේක විශ්වාස නැති නිසා. ඒකෙන් ලීසා ගොඩක් කලබල වෙනවා. ලීසා හිතන්නේ රෑ වෙලා කියලා. මොකද එයාට යන්න ඩේට් එකක් තිබුණා. කලබලෙන් ඇඳෙන් බහින ලීසා යනවා කාමරෙන් එළියට කොල්ලෝ දෙන්න ඇතුළේ දිද්දිම ඒ වෙලාවේ ඩැනි වෝල්ට් දෙන්න කෑ ගහන්න ගන්නවා අපි බය වෙලා ඉන්නේ මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි කියලා. ඒකෙන් ආයෙමත් කාමරේට එන ලීසා කියනවා තමුසලා දෙන්න මොකක් හරි මොඩ විහිළුවක් කරනවා නම් දෙන්නව ඉවර කරනවා කියලා. ඉතින් කොල්ලෝ දෙන්න නෑ ඉන්න කියලා ගේම් එක බිමින් තියලා යතුරු කරකවනවා. මේ වෙලාවේ ගේම් එක කරන්නේ වෝල්ට්. එයාට එන කාඩ් එකේ තියෙන්නේ ඔබව යානා කපිතාන් දක්වා උසස් කරනවා කියලා. ඒත් වැඩක් වෙන්නේ නෑ. ඒකෙන් ලීසාට පේන්න මොකුත් උනේ නැති නිසා එයා යනවා මාරයිනි කියලා. වෝල්ට් කියනවා ටිකක් ඉන්න අපි ආයෙමත් කරන්නම් කියලා. දැන් එතන ලීසා නැහැ. දැන් තියෙන්නේ ඩැනිගේ වාරේ. එයා එක කරකවනවා. ඉතින් යාට එන කාඩ් එක වෝල්ට් කියවනවා. කාඩ් එකේ තියෙන ටිකක් භයානක දෙයක්. යානේ සහ එකෙක් වට 5ක් යනකම් ශීත කාමරයක් තුල ගල් වෙලා ඉන්නවා කියලා තමයි කාඩ් එකේ තියෙන්නේ. ඉතින් මේ දෙන්නට ඒකෙනුත් වෙනසක් බලා ගන්න වෙන්නේ නැහැ. ටිකකින් වෝල්ට්ට ලීසා මතක් වෙලා එයා ඉන්න බාත්රූම් එකේ දොර විවෘත කරනවා. ඒක මේ වෙනකොටත් ශීත කුටියක් වෙලා ලීසාවත් අයිස් වෙලා ඉවරයි. ඒ කියන්නේ ගේම් එකෙන් සහයකයෙක් විදියට තෝරගෙන තියෙන්නේ ලීසාව. ගේම් එකේ වටේ ඩැනිට තිබුණ නිසා ඩැනි දුක් වෙනවා මං එයාව මැරුවද කියලා. වෝල්ට් කියනවා නෑ එයා වට 5ක් යනකම් අයිස් වෙලා විතරයි කියලා. ඊළඟට ගේම් එකේ උපදෙස් පත්‍රිකාව බලමු කියන වෝල්ට් යනවා ඩැනි එක්ක. ඉතින් වෝල්ට් එක කියවනවා පේන විදියට ඩැනිටයි වෝල්ට්ටයි දෙන්නට ගේම් එක ඉවර වෙනකම්ම සෙල්ලම් කරන්න වෙනවා. ඒත් ඒකට ඩැනි කැමති නෑ. මොකද එයා බයයි මොකක් හරි නරක දෙයක් වෙයි කියලා. ඒත් වෝල්ට් කියනවා අපිට ගෙදර යන්න ඕන නම් මේක කරන්නම වෙනවා කියලා. දැන් තියෙන්නේ වෝල්ට්ගේ වාරේ. එයා යතුර කරකවනවා. ඒ පාරේන කාඩ් එකේ තියෙන්නේ ඔබගේ රොබෝ දෝෂ සහිතයි කියලා. ඒත් ටික වෙලාවක් යනකම් ඒ දෙන්නට ඒක තේරෙන්නේ නැහැ. ඊළඟට ලොකු සෙවණැල්ලක් යාලින්න පැත්තට එනවා කියලා පේනවා. ඩැනි ඉන්නේ මේ වෙලාවේ හොඳටම බය වෙලා. ඒත් එන්නේ පුංචි රොබෝ කෙනෙක් විතරයි. ඩැනි වෝල්ට්ට කියනවා එයා දුවාගේ රොබෝ කියලා. මට එහෙම කෙනෙක් හරි ඉන්නවනේ කියලා වෝල්ට් ආයෙමත් ඩැනි එක රන් වෙන්න පටන් ගන්නවා. වෝල්ට් හිතන්නේ ඩැනිට රොබෝ කෙනෙක් නැති නිසා එයාට ඉරිසියයි කියලා. ඉතින් අයියා මල්ලි මේ විදිහට රණ්ඩු වෙද්දි දන්නම නැතුව පිටිපස්සේ ඉන්න රොබෝ ලොකු වෙන්න පටන්
පටන් අරන් ඊළඟට රොබෝ කතා කරන්න පටන් ගන්නවා. එයා වෝල්ට ඉන්න පැත්ත හැරිලා පිටසක්වල ජීවියෙක් සොයාගත්තා විනාශ කළ යුතුයි කියලා එක දිගටම කියන්න පටන් ගන්නවා. මොකද ගේම් එකේ වටේ කැරකුවේ වෝල්ට නිසා. ඊළඟට රොබෝ වේගෙන් එන්න පටන් ගන්නවා වෝල්ට ඉන්න පැත්තට. වාසනාවට වෝල්ට රොබෝගෙන් බේරෙනවා. රොබෝ යාව අල්ලගන්න කලින් මේ විදිහට වේගෙන් ආපු රොබෝගේ අත් හිර වෙනවා එතන තිබුණු පෝරණුවේ. ඒ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න වෝල්ට ඩැනිට කියනවා ඔයාගේ වාරික්මන්ට කරකවන්න කියලා. ඩැනි ඒක කරන්න හදනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් ගේම් එකේ අතුරු නැති වෙලා. ටිකකින් වෝල්ට එක දකිනවා රොබෝගේ කකුල් දෙක ළඟ තියෙනවා කියලා. එයා කොහොම හරි ඒක අරන් ඩැනිට දෙනවා. මේ වෙනකොට රොබෝ එක අතක් නිදහස් කරගෙන එයා ඉක්මනටම අනිත් අතත් ගන්න රේස් එකකින් කපන ගමන් තමයි ඉන්නේ. ගේම් එක ස්ටාර්ට් කරන්න වෙන්නේ රොබෝ එලවන්න පටන් ගන්නවා වෝල්ට පස්සෙන්. වෝල්ට ගෙදර පුරාම දුවනවා රොබෝගෙන් බේරෙන්න. ටිකකින් වෝල්ට පස්සෙන් ආව රොබෝ ගෙදර බිත්තියත් කඩාගෙන ගෙදරින් එළියට යනවා. ඊළඟට එතනට ඩැනි ඔයා හොදින්ද කියලා අහනවා. ඒත් එයාට ගේම් එක කරකවන්න බැරි වෙලා. මොකද ඩැනි බය වෙලා ඉන්නේ. ඒත් ඒකට වෝල්ට බනිනවා තව ටිකකින් මම මැරෙන්න උනත් තිබුණා කියලා. දැන් අවුලක් නැහනේ ඔයා හොදින්න කියලා ඩැනි කියනවත් එක්කම රොබෝ ආයමත් එනවා ගොඩක් කේන්තියෙන්. ඊළඟට රොබෝ වෝල්ට දිහා බලන් ඉන්නවා එයාව විනාශ කරන්න. මොකද රොබෝ හිතන්නේ වෝල්ට පිටසක්වල ජීවියෙක් කියලා. ඒක තමයි කාඩ් එකේ තිබුණේ රොබෝ දෝෂ සහිතයි කියලා. ඒ වෙලාවේ ඉක්මනට ගේම් එකෙන් ඩැනි ගන්න කාඩ් එකක් තරම් වෝල්ට එතනින් දුවන්න පටන් ගන්නවා. මොකද රොබෝ යාගේ පස්සෙන් එලවනවා. මේ වෙනකොට ගෙදර ගුරුත්වාකර්ෂණය අධික ග්‍රහලෝකයක් ළඟින් ගමන් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණයත් එක්ක ගෙදර ඇතුළේ තියෙන දේවල් ඒ පැත්තට ඇදෙන්න පටන් ගන්නවා. ඒක නිසා පුංචි ඩැනි ඉන්නේ හොඳටම බය වෙලා. එයා අහනවා මොනවද කාඩ් එකේ තිබුණේ කියලා. ඉතින් වෝල්ට ඒක කියවලා ඉවරයි. ඒකේ තිබිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණය අධික ග්‍රහලෝකයක් ළඟින් ගමන් කරයි කියලාලු. ඒක නිසා ගෙදර තියෙන උපකරණ වගේම හැම දෙයක්ම මේ පැත්තට ඇදෙන්න පටන් ගන්නවා. මේකෙන් රොබෝටත් ගොඩක් ඩැමේජ් වෙනවා. ඒත් වැඩේ අතාරින්න නැතුව රොබෝ වෝල්ටව ඉවරයක් කරලා දාන්න හදන්නේ. ඉතින් ටික වෙලාවකින් ග්‍රහලෝකෙන් ඈතට ගෙදර යන නිසා හැමදේම තිබුණු විදියට හැදෙනවා. රොබෝ මේ වෙලාවේ පේන්නේ නැහැ. ඒත් බිම වැටලා ඉන්න වෝල්ට බය වෙලා නැගිටිනවා. මොකද එයා ළඟට ලීසාගේ අයිසුණු බොඩි එක ඇවිත්. ඉතින් වෝල්ට එයාව ටිකක් පරීක්ෂා කරනවා. ඩැනි අහනවා එයා හොදින්ද කියලා. වෝල්ට ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඊළඟට ඩැනි අහන්නේ රොබෝ කොහෙද කියලා. ඉතින් ටිකකින් වෝල්ට යනවා ගෙදර පහළ තට්ටුවට. රොබෝ ඉන්නෙත් එතන. මොකද එයාත් පහළ තට්ටුවට වැටිලා. වෝල්ට ටිකෙන් ටික රොබෝට ලං වෙනවා. එයා මැරිලා කියලා හිතාන. ඒ වෙලාවේ එකපාරටම රොබෝ ගෑඟේ ඉන්න තවත් රොබෝ අතක් ඇවිත් රොබෝව හදන්න පටන් ගන්නවා. ඒකෙන් කලබල වුණ වෝල්ට දුවන් එනවා පහළ තට්ටුවේ දොරත් ලොක් කරලා දාලා. ඉතින් ඊළඟට ඒ දෙන්න යාළගේ අක්කා ලීසාව අරන් යනවා ආයමත් සීත කාමරේට. ඊළඟට ආයමත් වෝල්ට එතනින් එන්නේ ආයමත් ගේම් එක කරමු කියන ගමන්. ඒ ඩැනි එකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා හිතන්නේ ඒකෙන් වෙන්නේ නරක දේවල් විතරයි කියලා. ඒත් වෝල්ට දන්නවා ගේම් එක සෙල්ලම් කරේ නැත්නම් එයාලට ආයේ ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා වෝල්ට ගේම් එක කරලා ගන්නවා කාඩ් එක. කාඩ් එකේ තියෙන්නේ බලයනි අද්බිරාල් තනතුරට ඔබව උසස් කරනවා කියලා. ඒකෙන් වෙන්නේ කරකවන්න තිබුණු වට 4ක් ඉදිරියට යනවලු. ඉතින් අවසානෙට හිතාගන්න බැරි දෙයක් තමයි මේ මූවි එකේ වෙන්නේ. අවසානයේ වෙනකන් රැඳී ඉන්න. දැන් තියෙන්නේ ඩැනිගේ වාරේ. ඒත් එයා එකට කැමති නැහැ කියලා එතනින් යනවා. වෝල්ට ගේම් එකත් අරන් ඩැනිගේ පස්සේ යනවා. ඩැනි ඉන්නේ කුස්සියේ. මොකද එයා මැකරෝනි හදනවා. එයාට බඩගිනිලු. වෝල්ට ඩැනිට පැහැදිලි කරනවා මේක කරන්නේ නැතුව ආයෙ ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඩැනි කියනවා මං කරන්නම්. හැබැයි ආයෙ මට සහෝදරයෙක්ට වගේ සලකන්න ඕන කියලා. ඒකට වෝල්ට එකග වෙන නිසා ඩැනි එතනදීම ගේම් එක කරන්න පටන් ගන්නවා. ඩැනිට එන කාඩ් එක වෝල්ට කියවනවා. ඒකේ තියෙන්නේ සෝගර්ස්ලා පැමිණෙනවා කියලා. ඉතින් මේ සෝගර්ස්ලා කියන්නේ කවුද? ඩැනිට ඒක හිතා ගන්නත් බැරුව ඉන්නේ. වෝල්ට කියනවා ප්‍රශ්නයක් නැහැ අමුත්තෙක් වෙන්නේ නැති කියලා. ටිකකින් යාලට පේනවා පිටසක්වල යානයකින් යාලින්න පැත්තට එන සෝගර්ස්ලා. ඊළඟට සෝගර්ස් යානෙන් ගෙදරට පහර දෙන්න පටන් ගන්නවා. එතනින් බේරලා දුවන අයියා මල්ලි ගෙදර හැංගෙනවා. එතනදි ඩැනි වෝල්ටට බනිනවා. ඔයා තමා මට කරකවන්න කිව්වේ මම බෑ කියද්දි කියලා. වෝල්ට කියනවා අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ නේද කියලා. මේ වෙනකොට සෝගර්ස්ලාගේ යානාව ගෙදර වටේටම පහර දෙන්න පටන් අරන්. ඊළඟට ආයමත් ගේම් එක සෙල්ලම් කරන්න හදන වෝල්ටගෙන් ඩැනි අහන්නේ ඔයාට පිස්සුද කියලා. මොකද ඩැනි කැමති නැහැ පොඩ්ඩක්වත් ආයේ මේ ගේම් එක කරන්න. ඉතින් වෝල්ට ගන්න කාඩ් එකේ තියෙන්නේ වැඩසටහන නැවත සැකසීම කියලා. ඒ ගැන හරි අදහසක් නැති වෝල්ට කාඩ් එක අර යානයට පෙන්නනවා. ඒකෙනුත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද යානයේ දිගටම පහර දෙනවා. ඊළඟට වෝල්ට ඩැනිට ගේම් එක කරන්න දෙනවා. ඉතින් ඒකෙනුත් එන කාඩ් එක වෝල්ට කියවනවා. පිළිසරණක් නැති ගගනගාමියාව බෙරගන්න කියලා තමයි ඒ කාඩ් එකේ තියෙන්නේ. ඒ වෙලාවේ යාලා දකිනවා එයාලා ඉන්න තැන ජඩේලෙන් කෙනෙක් යනවා කියලා. ඒ සිද්ධියෙන් ඩැනි වෝල්ට හොඳටම බය වෙලා එතන වාඩි වෙනවා. කරන්න දෙයක් නැති නිසා. ටික වෙලාවක් මේ දෙන්න මේ විදිහට බලන් ඉද්දි අභ්‍යවකාශ දුමක් ඇඳ
අරගෙන කෙනෙක් එනවා එතන දොරෙන්. ඉතින් ඒ අර කාඩ් එකේ තිබුණු ගගනගාමියා ඔහු කතා කරන්න පටන් ගන්නවා. එයා කියනවා කවුරු කරකවලාද මං ආවේ කියලා. එතනදී වෝල්ට් ඩැනිව තමා පෙන්වන්නේ. ඉතින් ගගනගාමියා කියනවා තමන්ගේ මල්ලිය මෙච්චර ඉක්මනට පාවලා දෙන්න එපා කියලා. ආයෙම මම ගගනගාමියාට අමුත්තා කියලා කතා කරන්නම්. ඒක ලේසි නිසා. ඒ වෙලාවේදී තියාලා ඉන්න ගෙදරට පහර දෙන සෝගස්ලව අර අමුත්තා දකිනවා. එයා කියනවා පේන විදියට ඔයාලට ගොඩක් සෝගස්ලගෙන් කරදරයි වගේ කියලා. ඊළඟට වෝල්ට් අහනවා අපි මොකද ඒකට කරන්න ඕනි කියලා. අමුත්තේ වෙලාවෙ කියනවා අපි ගේ හංගමු කියලා. ඊළඟට එයා කුස්සියට ගිහින් මොනවා හරි හොයන්න පටන් ගන්නවා. එයා ඉන්න තැනට ඩැනි වෝල්ට් දෙන්න එනවා. එයා කියනවා ඩැනීට ගෙදර තියෙන ලයිට් ඔක්කොම නිවන්න කියලා. මොකද එතකොට සෝගස්ලාට ගෙදර තියෙන තැන හොයාගන්න බෑලු. වෝල්ට් යනවා ගෑස් එක ඔෆ් කරන්න. මොකද අමුත්තා කියනවා ගෑස් දාන්නේ හින්දා තමයි උන් එන්නේ නැත්තේ කියලා. සෝගස්ලා කියන්නේ උණුසුමට ගොඩක් කැමති જાතියල්ලු. ඒ අය එන්නේ උණුසුම සොයාගෙනලු. මේ වෙනකොට ඩැනි ගෙදර තියෙන අන්තිම ලයිට් එකත් ඕෆ් කරලා ඉවරයි. ඊළඟට අමුත්තා ගෙදර තියෙන සැටියකට තෙල්වක් කරනවා. ඒ වැඩේට නම් අයියා මල්ලි දෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඒක එයාලගේ තාත්තගේ සැටියලු. ඒත් ඒවා ඉන්නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද අමුත්තා ඒකට ගිනි තියලත් ඉවරයි. ඊළඟට මේ දෙන්නගෙත් උදව්ව අරන් සැටිය ගෙදරින් එළියට තල්ලු කරනවා. ඒකෙන් සෝගස්ලා ගිනි ගන්න සැටිය පස්සේ යන්න පටන් ගන්නවා. මොකද එයාලා උණුසුමට කැමති නිසා. ඉතින් ඊළඟට අමුත්තා කරන්නේ එයාලගේ ෆ්‍රිජ් එකම සුද්ධ කරන එක. වෝල්ට් අහනවා ඒකත් සෝගස්ලව අයින් කරන්නද කියලා. ඒවා අමුත්තට කන්නලු. මං හරියට අවුරුදු 15කින් මොකුත් කාලා නැහැ කියලා අමුත්තා කියනවා. ඒත් ඒ වැඩේට වෝල්ට් කැමති නැහැ. එයා ඩැනිට කියනවා අර අපේ කෑම ඔක්කොම කනවා කියලා. ඉතින් වෝල්ට් අමුත්තට කතා කරනවා. ඔය අපේ කෑම ඔක්කොම කනවනේ කියලා වෝල්ට් කියනවා. අමුත්තා කියනවා මට මතක විදියට කාඩ් එකේ තිබුණේ පිළිසරණක් නැති ගගනගාමියාට පිහිට වෙන්න කියලා. ඉතින් වෝල්ට් කියනවා ඔයා ඔය කාලිවරලා මෙතනින් යන්න කියලා. ඒක ඔයාට තීරණය කරන්න බෑ. ගේම් එකකින් මාව ගත්තේ ඩැනි කියලා අමුත්තා කියනවා. ඉතින් වෝල්ට් කියනවා එයාට ඕනෙත් ආව යවන්න කියලා. ඒකට අමුත්තා කියනවා එයාගේ කටින්ම මම ඒක අහන්න කැමතියි කියලා. ඉතින් ඩැනි නම් ඒකට මොකුත් කියන්න යන්නේ නැහැ. ඊළඟට අමුත්තා කියනවා මම මෙතනට ඕනේ නෑ වගේ. ඒ නිසා මම යන්නම් කියලා අමුත්තා යන්න ලෑස්ති වෙනවා. ඒත් එයා යන්න කලින් ඩැනි කියනවා ඉන්න කියලා. ඒ නිසා අමුත්තා ආයෙමත් එනවා. මොකද අමුත්තව ඩැනි ගත නිසා ඩැනි කියන විදිහට එයා ඉන්න ඕන. ඉතින් ඒකට ටිකක් වෝල්ට් තරහින් එතනින් ගියත් ඊළඟට ආයෙත් ගේම් එක කරන්න හදන තුන්දෙනා එකතු වෙනවා. ඒත් එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. යතුරු කරකවන්න බැරි විදියට හිර වෙලා. මොකද වෝල්ට්ගේ වාරේදී යන රොකට් එකට වඩා පස්සෙන් තිබුණු ඩැනිගේ රොකට් එක ඉස්සරහට ඇවිත්ලු. ඉතින් ඒකට වෝල්ට් රණ්ඩු වෙන්න පටන් ගන්නවා ඩැනිත් එක්ක. ඔයා හොර කරන්නේ නේද කියලා. දෙන්නගේ රණ්ඩුව බරපතල වෙන්න කලින් කතා කරන අමුත්තා කියනවා තිබුණු විදියට හදන්න කියලා. වෝල්ට් ඩැනිගේ රොකට් එක ආයෙමත් තිබුණු තැනටම අරයන නිසා ගේම් එක ආයෙමත් වැඩ කරනවා. ඉතින් ඊළඟට වෝල්ට්ගේ වාරේ තිබුණු නිසා එයා කරකවලා ගන්නවා කාඩ් එක. කාඩ් එකේ තියෙන ටිකක් අමුතු දෙයක්. වංචාව කරපු කෙනා අයින් කරනවා කියලා තමයි කාඩ් එකේ තියෙන්නේ. ඉතින් ඒක වෝල්ට් කියවපු ගමන් එයාවම ගෙදරින් එළියට විසි වෙනවා. ඒ කියන්නේ ගේම් එකේ වංචාව කරලා තියෙන්නේ වෝල්ට්. ඒත් ඉක්මනට ගගනගාමියා එයාගේ ජෙට් පැක් එක පාවිච්චි කරලා යනවා වෝල්ට්ව බේරගන්න. ඉතින් රණ්ඩු වුණාට ඩැනි දැන් ඉන්නේ ගොඩක් දුකින් වෝල්ට් නැති නිසා. ඒත් ටික වෙලාවකින් ආයෙමත් අමුත්තා එන්නේ වෝල්ට්වත් බේරගෙන. ඔයා හොදින්ද කියලා ඩැනි වෝල්ට්ගෙන් ඇහුවත් එයා ඩැනිව ගණන් ගන්නේ නැතුව එතනින් යන්න යනවා. ඉතින් ඊළඟට අමුත්තා මේ දෙන්නට කියනවා අපි කණ්ඩායමක් විදියට වැඩ කරොත් විතරයි මේ ගේම් එක දිනන්න පුළුවන් කියලා. ඊළඟට ඩැනි කරකවලා ගන්නවා කාඩ් එක. අකුරු බැරි ඩැනි ඒක වෝල්ට්ට දෙනවා. කාඩ් එකේ තියෙන්නේ ටිකක් අමුතු දෙයක්. මන්දාගේ සිතියම නැති වුණා ස්ථාන දෙකක් ආපස්සට කියලා. ඉතින් ඊළඟට පෙන්නන්නේ ලීසාව. මේ වෙනකොට ලීසා යථා තත්ත්වයට ඇවිත් එයා පළවෙනිටම කරන්නේ ගෙදර තියෙන උණුසුම් වෙන උදුන ඕන් කරන එක. ඒකෙන් ආයෙමත් නිවලා තිබුණු ගෙදර උදුන වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟට වෝල්ට් එයාගේ වාරේ කරකවනවා. එන කාඩ් එක ගෝල්ඩන් කාඩ් එකක්. ඒ කාඩ් එකේ තියෙන්නේ කඩා වැටෙන තරුවක් ඉක්මනින් ප්‍රාර්ථනාවක් කරන්න කියලා. වෝල්ට් කියනවා මේක වෙන්නේ නැති ගේම් එකේ තියෙන හොඳම කාඩ් එක කියලා. මේකෙන් පස්සේ මේ හැම දෙයක්ම විසදෙයි. මේ හැම දෙයක්ම ඩැනිගේ වැරදිනේ කියලා වෝල්ට් කියනවා. ඒත් ඒක ඩැනි පිළිගන්න කැමති නැහැ. ඒක තැනකදී වෝල්ට් කියනවා ඔයා නිසා තමයි අම්මයි තාත්තයි ඩිවෝස් වුනේ කියලා. ඒ කියන්නේ මේ දෙන්නගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා තමයි ඉන්නේ. ඒ කතාවෙන් තරහ ගියපු ඩැනි ගේම් එකත් පොලේ ගහලා එතනින් යන්න යනවා. ඉතින් ඒ වෙලාවේ ගෝල්ඩන් කාඩ් එකේ කියපු විදියට අර තරුව කඩන් වැටෙනවා. ඉතින් වෝල්ට් ප්‍රාර්ථනාව කරන්න යනවා ජනේලෙ ළඟට. එතනට එන අමුත්තා කියනවා ඔයා හිතන් ඉන්න දේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. වෝල්ට් කියනවා ඔයා කොහොමද මං හිතන් ඉන්න දේ දන්නේ කියලා. ඒ වෙලාවේ අමුත්තා කියනවා තරහින් ඉන්න වෙලාවට හොඳයි කියලා හිතන දේවල් ඇත්තටම හොඳ නෑ කියලා. මේ වෙලාවේදී විතරක් මාව විශ්වාස කරන්න කියලා අමුත්තා කියනවා. ඉතින් වෝල්ට් ප්‍රාර්ථනාව කරලා ඉවරයි. අමුත්තා අහනවා මොකක්ද ඔයා ප්‍රාර්ථනා කරේ කියලා. ඒත් ඒක වෝල්ට් කියන්නේ නැහැ. වෝල්ට් කියන්නේ ප්‍රාර්ථනා හැම කියන්නේ නැහැ නේද කියලා. ඉතින් ඒ නිසා අමුත්තා හිතන්නේ වෝල්ට් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ නරක දෙයක් කියලා. ඒ නිසා එයා දුවනවා ඩැනි ඉන්න තැනට. ඒත් ඩැනි පේන්නේ නැහැ. ඩැනිව අමුත්තා හොයනවා එයාගේ කාමරේ පුරාවටම. එතනට එන වෝල්ට් කියනවා ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා වගේ කියලා. ඉතින් අමුත්තා කියනවා ඒ කියන්නේ අපිට හැමදාම අභ්‍යවකාශයේ හිර වෙලා ඉන්න පුළුවන් කියලා. මොකද අමුත්තා තාමත් හිතන්නේ වෝල්ට් ප්‍රාර්ථනා කරේ ඩැනි නැති වෙන්න කියලා.
කියලා. ඉතින් එහෙම වුණා නම් එයාලා මෙහෙ හිර වෙන්න තිබුණා. මොකද ඊළඟට තියෙන්නේ ඩැනිගේ වාරේ නිසා. ඒ වාරේ කාටවත් කරකවන්න බෑ. ඒක කරකවන්න ඕනේ ඩැනිමයි. ඒත් ඇත්තටම එහෙම වෙලා නැහැ. ඩැනි ඇඳයට ඉඳන් එළියට එනවා. වෝල්ට් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ෆුට්බෝලයක්. ඩැනි වෝල්ට්ට කියනවා ඇයි ඔයා ආයෙත් අපිව ගෙදරට යන්න ඕන කියලා ප්‍රාර්ථනා කරේ නැත්තේ කියලා. වෝල්ට් කියනවා මෙයා මට කෑ ගැහුවා. ඒකයි මම එහෙම දෙයක් ප්‍රාර්ථනා කරේ. මට එකපාරටම දෙයක් හිතාගන්න බැරි වුණා කියලා. ඉතින් ඩැනි අමුත්තට කියනවා ඇයි ඔයාට කරදර කරේ කියලා. ඊළඟට අමුත්තා කියනවා මමත් මේ සෙල්ලම මීට අවුරුදු 15කට කලින් කරා කියලා. ඒක කලේ මගේත් සහෝදරයෙක් එක්ක කියලාත් අපි දෙන්නත් ඒ කාලේ ওই විදියටම රණ්ඩු වුණා කියලාත් ඉතින් ඔයාට ආව විදියටම මටත් ආවා ගෝල්ඩන් කාඩ් එකක් කියලාත් අමුත්තා කියනවා. ඒ වෙලාවේ මම ප්‍රාර්ථනා කරේ මගේ සහෝදරයා සදාටම නැති වෙන්න කියලා අමුත්තා කියනවා. ඉතින් වෝල්ට් තරහින් හිටපු නිසා මමත් හිතුවේ එයාත් ඒ විදියටම කරයි කියලා අමුත්තා කියනවා. එයා කියනවා මේක අපි තනියෙන් කරන්න ඕන සෙල්ලමක් නෙමේ එකතුලා කරන්න ඕන එකක් කියලා. ඒ වෙලාවේ ගෙදර ඇතුලේ උදුන් ආයමත් වැඩ කරනවා කියලා මෙයාට දැනෙනවා වැඩි වෙන උණුසුමත් එක්ක. ඉතින් ඒකෙන් වැඩි වෙලා යන්න කලින් ආයමත් එනවා සෝගර්ස්ලා කරන්නක දෙයක් තියෙනවා කියන අමුත්තා ගේ ඇතුලේ තියෙන පුටු වගේ ලී බඩු ළමයි දෙන්නත් එක්ක එකතු වෙලා පෝර්නුවට දානවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්න ලීසා ලෑස්ති වෙනවා ඩේට් එකට යන්න. ඒ වෙලාවේ ලීසාට මොන හරි දෙයක් පිච්චෙන ගඳක් එනවා. ඒ නිසා එයා යනවා පහලට. ලීසා බය වෙනවා මල්ලිලා දෙන්න ඇත්තටම ගේ ගිනි තියන්න හදනවා කියලා. එතනදී ලීසාව දැක්ක අයියා මල්ලි දෙන්න සතුටු වෙනවා ලීසාට මොකුත් කරදරයක් නැති නිසා. ඊළඟට ගගනගාමී ඇතුලට එනවා දැක්කම ලීසා තවත් බය වෙනවා. කොහෙන් ආපු කෙනෙක්ද කියලා. කලබලෙන්ම අමුත්තා එතන යනවා සෝගර්ස්ලා ආවා කියලා. සෝගර්ස්ලා ගේම් එකත් අරගෙනලු. ඉතින් යාගේ පස්සෙන් අනිත් තුන්දෙනාත් යනවා. මේ වෙනකොටත් ආයෙමත් මෙයාලගේ ගෙදර සෝගර්ස්ලා වට කරලා. ඉතින් ලීසා කියනවා මට පැහැදිලි කරන්න මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. මොකද එයා මේ වෙනකම් මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඩැනි කියනවා ඒ ඉන්නේ සෝගර්ස්ලා. එයාලා අපිව අල්ලගන්න ඇවිත් තියෙන්නේ කියලා. ඊළඟට සෝගර්ස් හාපුන් එකක් ගහනවා එයාලගේ ගෙදරට. ඒ නිසා ලිසා දුවනවා පහළම තට්ටුවේ හැංගෙමු කියලා. අමුත්තා වෝල්ට්ට කියනවා එයාලා ආවම මම යාරට පැනලා ගේම් එක උස්සන්නම් කියලා. ඒ වෙලාවේ වෝල්ට්ට මතක් වෙනවා ලිසා යනවා කිව්වේ පහළම තට්ටුවට කියලා. මොකද පහළම තට්ටුවේ තමයි කලින් ආව රොබෝ ඉන්නේ. වෝල්ට් එක ලොක් කරලා තියෙන්නේ. ඉතින් ලීසා පහළ තට්ටුවේ දොර ඇරියොත් එයාලට තවත් කරදරයක්. ඒ නිසා තුන්දෙනාම පහළ තට්ටුවට දුවනවා. මේ වෙනකොටත් ලීසා පහළ තට්ටුවේ දොර විවෘත කරලා ඉවරයි. එතනදී ලීසා බය වෙලා ආයෙම දොර වහලා දානවා. ආයෙම උඩට දුවන ලීසාව අල්ලගත්ත අමුත්තා කියනවා අපිත් එක්කම ඉන්න කියලා. ලීසාට ඒ වෙලාවේ අමුත්තා ගැන කැමැත්තක් ඇති වෙනවා. එයා කියනවා මම ඔයාව දාලා කොහෙවත් යන්නේ නැහැ කියලා. ඊළඟට ආයෙම හැමෝම උඩ තට්ටුවට දුවනවා. අමුත්තා කියනවා එළිය හොඳටම භයානකයි කියලා. තව එයා කියනවා අපිට කොහොම හරි ගේම් එක ගන්න ඕන කියලාත් ඒක තියෙන්නේ සෝගර්ස්ලාගේ යානේ දැන් යාලා ඉන්නේ ගෙදර පහළ තට්ටුව ළඟ කියලාත් අමුත්තා කියනවා. ඒත් අපිට පහළ තට්ටුවට පඩිපෙළේ යන්න විදිහක් නැහැ. මොකද සෝගර්ස්ලා පඩිපෙළෙත් ඉන්නවා කියලා අමුත්තා කියනවා. ඊළඟට ඩැනීට හොඳ අයිඩියා එකක් එනවා. එයා කියනවා එයා නිතරම හැංගෙන ලිෆ්ට් එකේ පහළ තට්ටුවට යන්න පුළුවන් කියලා. ඒත් පොඩි ප්‍රශ්නයක්. ඒකේ ලොකු කෙනෙක්ට යන්න බැරිලු. අඩුම එයාගේ අයියටවත්. ඒක නිසා අන්තිමට ඩැනී යන්න තීරණය කරනවා. ඩැනීට පුංචි වෝකි ටෝකි එකකුත් දෙනවා අමුත්තා. ඊළඟට ඉතින් ඩැනී යන්න සූදානම් වෙලා. එයාලකට එන වෝල්ට් මලිට ආදරෙන් කතා කරලා කියනවා පරිස්සමට ගිහින් එන්න කියලා. ඉතින් අමුත්තා ඩැනීව කඹයකින් පහතට පාත් කරනවා. ඊළඟට නරක වෙලාවට එතනට සෝගස් කෙනෙක් එනවා කියලා ලීසා දකිනවා. ඉතින් ඩැනිව පහත් කරන එක නවත්තන අමුත්තා නිශ්ශබ්ද වෙනවා. මේ වෙනකොට පහළ තට්ටුවටම ඇවිත් නැති ඩැනි කතා කරනවා වෝකිටෝකි එකෙන් තාම පහළට ඇවිත් නැහැ පහත් කරන්න කියලා. ඉතින් අමුත්තට ඒකට උත්තරයක් දෙන්න විදිහක් නැහැ උඩ සෝගස්ලා ඉන්න නිසා. ඉතින් පිළිතුරක් උඩින් ලැබුණු නැති නිසා ලිෆ්ට් එකේ ඉඳන්ම දගලන්න පටන් ගන්නවා ඩැනි කබෙන් අදින ගමන්. ඒකෙන් ලිෆ්ට් එක පහත් කරන එක සම්පූර්ණයෙන්ම කැඩෙනවා. ඉතින් ඩැනි පාලනයක් නැතුව පහතට වැටෙන්න පටන් ගන්නවා. වාසනාවට යාට කරදරයක් නොවේ ඩැනි බේරෙනවා. අවසානට ලිෆ්ට් එකෙන් පහළම තට්ටුවට ආව ඩැනි දකිනවා පහළ තියෙනවා කියලා ගේම් එක. ඉතින් ගොඩක් සතුටෙන් ගිහින් ඩැනි ගේම් එක ගන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ඒත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ තියෙන්නේ ගේම් එකේ බොක්ස් එක. ඊළඟට ඩැනි කල්පනා කරනවා මොකද කරන්න කියලා. ඒ වෙලාවේ එයා දකිනවා පහළ තට්ටුව ගාව තියෙන සෝගස්ලාගේ යානේ එයාලගේ ගේම් එක තියෙනවා කියලා. ඉතින් දෙපාරක් හිතන්න නැතුව යානෙට යන ඩැනි දකිනවා ඒක මේ වෙනකොටත් සෝගස්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා. ඒක සෝගස් කෙනෙක් උදුනකට උපකරණ වාගයක් දානවා එයාලට උණුසුම ඕන නිසා. උදුනට යන්න තියෙන බඩු ගොඩේ තමයි ගේම් එකක් තියෙන්නේ කියලා ඩැනි දකිනවා. ඩැනි ගේම් එක ගන්න හදද්දී ගේම් එක වැටෙනවා උදුනට යන චේන් එකට. ඊළඟට ඩැනි ඒක ගන්න දුවනවා උදුන පැත්තට. එතනට යන අතරතුරේදී ඩැනිට පෑගෙනවා කොළපාට ගම් එකක්. ඉතින් දැන් ගේම් එක උදුනට දාන්න කලින් ඩැනිට ගන්න වෙනවා. මොකද උදුන ළඟ සෝගස් කෙනෙක් චේන් එකකින් එන දේවල් උදුනට දානවා. ඩැනිට එතනට යන්න වෙන්නේ ඇස් හතරක් තියෙන එළුව වගේක් ළඟින්. ගොඩක් බයින් ඩැනි එතනින් උදුනට ලං වෙනවා. ඒ ඩැනි නිසා එළුව නම් එතනින් පැන ගන්නවා. ඊළඟට ඩැනි දකිනවා උදුන ළඟ ඉන්න සෝගස් ගන්නවා ගේම්
ගේම් එක උදුනට දාන්න. ඒ ඩැනිලගේ වාසනාවට සෝගස් දකින්නවා එළුව පැනලා යනවා කියලා. ඒකෙන් පස්සෙන් සෝගස් එලවනවා. ඒ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න ඩැනි ගේම් එකත් අරන් යානෙන් පැන ගන්නවා. ඒත් ඩැනි දන්නේ එයා යන පාර සෝගස්ලට හොයාගන්න පුළුවන් කියලා. ඊළඟට ඩැනි නගිනවා ආයෙමත් ලිෆ්ට් එකට. ඒත් යව ගන්න කවුරුත් මේ වෙනකොට උඩ නැහැ. නරකම දේ ඩැනි ගිය පාර සෝගස්ලා දැකලා. මොකද එයාගේ අඩියේ අර ගම් එක කලුණු නිසා. ඩැනි මේ වෙනකොට ලිෆ්ට් එකෙන් බහලා පාඩේ පෙලෙන් උඩට යනවා. ඊළඟට සෝගස්ලා ඩැනිව එලවනවා අර අඩි පාර දිගේ. ඉතින් ඩැනි ගේම් එකත් අරන් දිගටම දුවනවා. අන්තිමට ඩැනිව අල්ලගන්න කලින් වෝල්ටට පුළුවන් වෙනවා ඩැනිව බේරගන්න. ඒත් සෝගස්ලා මේ වෙනකොට එයාලව කොටු කරලා කිසිම දෙයක් හිතාගන්න බැරුව මේ දෙන්න ඉද්දී පහළ තට්ටු වෙන සෝගස්ව විනාශ කරගෙන වෝල්ටගේ රොබෝ එනවා. ඊළඟට රොබෝ වෝල්ටගේ බෙල්ලෙන් අල්ලගන්නේ විනාශ කළ යුතුයි කියලා ඩැනි වෝල්ටට මතක් කරනවා කලින් වටේකදී ලැබුණු කාඩ් එකක් ගැන. ඉතින් වෝල්ට ඒක රොබෝ ඉන්න පැත්තට අල්ලලා කාඩ් එක කියවනවා. වැඩසටහන නැවත සැකසීම කියලා. ඊළඟට අපිට පෙන්නනවා රොබෝගේ වෙනස් වීමක් වෙනවා කියලා. ඒකෙන් පස්සේ සෝගස්ලාට රොබෝගෙන් බේරුමක් වෙන්නේ නැහැ. රොබෝ සෝගස්ලාව ගෙදරින් එලවලා දානවා. ඉතින් ඊළඟට ගේම් එකේ තවත් වටයක් කරකවන්න කට්ටිය එකතු වෙලා වෝල්ට ගේම් එක කරකවනවා. ලැබෙන කාඩ් එකේ තියෙන්නේ ප්‍රාර්ථනා තරුවක් එනවා ප්‍රාර්ථනාවක් කරන්න කියලා. ඉතින් වෝල්ට ප්‍රාර්ථනා කරනවා. එයා හිතනවා ගගනගාමයාගේ නැති වුණු සහෝදරයා ආයෙමත් එන්න කියලා. ඊළඟට අනිත් අය විතරක් නෙමෙයි මූයක බලන අපිවත් පුදුම කරමින් එන්නේ ඩැනි වගේ පුංචි ළමයෙක්. ඉතින් ඇත්ත ඩැනි වෝල්ටගෙන් අහනවා ඔයා ප්‍රාර්ථනා කරේ මම වගේ තවත් කෙනෙක්ද කියලා. වෝල්ට කියනවා මම ප්‍රාර්ථනා කරේ ගගනගාමයාගේ නැති වුණු සහෝදරයව කියලා. ඒ කතාවෙන් පස්සේ අමුත ගොඩක් සතුටින් ඇවිත් අලුත් ඩැනිව වැළඳ ගන්නවා. ඒත් අලුත් ඩැනි අහන්නේ ඔයා කවුද කියලා. අමුත්ත කියනවා ඔයාගේ අයියා කියලා. ඒ අලුත් ඩැනි වෝල්ට පෙන්නලා කියනවා මෙයයි මගේ අයියා කියලා. ඉතින් අමුත්ත කියනවා ඒ ඉන්නේ මම පොඩි කාලේ කියලා. ඒ කතාවේ මූවි එකේ ට්‍රිලර් ගතිය තවත් වැඩි වෙනවා. මේ කතාව වෝල්ටට හිතා ගන්න බැරුව ඉන්නේ. ඊළඟට ඩැනිලා දෙන්න ලං වෙලා අතලින් අල්ලනවත් එක්කම ඒ දෙන්න එක්කෙනෙක් වෙනවා. ඉතින් ඊළඟට වෝල්ට ළඟට එන අමුත්ත කියනවා ඩැනිව පරිස්සමට අරන් යන්න කියලා. ඒ කතාවෙන් පස්සේ එයාත් නැති වෙනවා. මේ වෙනකොට ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න හදන්නේ. සෝගස්ලා 100 ගණනක් යානාවලින් ඇවිත් ගෙදර වට කරලා. ඒ අතරේ ඩැනි ගේම් එකේ අන්තිම වටේ කරකවනවා. මේ වෙනකොට සෝගස් ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න හදන්නේ. අවසානයේ ගේම් එකෙන් කාඩ් එකක් දෙනවා. ගේම් ඕවර් ක්‍රීඩා කරාට ස්තුතියි කියලා. ඒ තාමත් හැමෝම අභ්‍යවකාශ හිර වෙලා. ඊළඟට ගෙදර එයාලින තැන බීතියකුත් ඇදලා යනවා කළු කුහරයකට. ලීසාව තමයි පළවෙනියට මැදලා යන්නේ කළු කුහරයට. ඒ ඩැනි වෝල්ට දෙන්නත් තාමත් අදින් අල්ලන් ඉන්නේ. වැඩි වෙලා යන කාලින් ඒ දෙන්නත් කළු කුහරයට ඇදලා යනවා. අවසානයේ මොකුත් නොවුන ගානට අයියා මල්ලි ගේම් එක පටන් ගත්තු තැනම ඉන්නවා. තාමත් ඩැනි ගැඟිල්ල නම් ගේම් එකේ බටන් එක ළඟ. ඉතින් වෝල්ට ආයෙනම් එපා කියලා ගෙදරින් එළියට දුවනවා. එතනදි වෝල්ට ගොඩක් සතුටු වෙනවා ආයෙම ගෙදර ආවෙකට. ඉතින් මේ විදිහට ගේම් එකකින් උනේ අනාගතෙන් ආව වෝල්ට ඩැනි වෝල්ට දෙන්නගේ එකමුතුකම ඇති කරපු එකද? මේ වගේ ගොඩක් ප්‍රශ්න අවසානට මූවි එකේ ඉතිරි වෙනවා. ඉතින් ඔයාටත් මේ වගේ ගේම් එකක් ලැබුණොත් ඔයත් ප්ලේ කරනවද කියලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟට වැඩි වෙලා යන කලින් ගෙදර ආව තාත්තට අයියා මල්ලි වුණ හැමදේම කියනවා. ඒත් ඒ කතාව එයාලගේ තාත්තා විශ්වාස කරන්නේ නැහැ. එයා කියන්නේ ගොඩක් විනෝදයි වගේ කියලා. ටික වෙලාවකින් එයාලගේ අම්මා එනවා එයාලව අරන් යන්න. ඉතින් අම්මලකට යන සහෝදරයෝ දෙන්නට උණ කිසි දෙයක් කාටවත් කියන්න එපා කියලා ලීසා කියනවා. කාටවත්ම කියන්නේ නැහැ කියලා ඩැනි වෝල්ට දෙන්න පොරොන්දු වෙනවා. ඉතින් මේ විදිහට අද මූවි එක ඉවර වෙනවා. ඉතින් යාළුවා channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. ඔයා බලන්න කැමති movies comment එකක් විදිහට දාන්න. මම ඔයාට ගේන්නම් සිංහලෙන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්.